සුබ දවසක්. කාලයකින් අපි නැවත මුණ ගැසුණේ. රාජකාරී ගොඩක් බහුල කාලයක් ගත කළේ. මම කලින් වීඩියෝ එකක් කරා රසායනික විද්‍යාවේ වැදගත්කම ගැන. අවශ්‍ය නම් ඔයගලන්ට නැවත එක බලන්න පුළුවන් මහින්ද MP නාලිකාවට ගිහිල්ලා. ඔයාලා දන්නවද රසායන විද්‍යාවේ පියා කියලා සලකන්නේ කවුද කියලා? Father of modern chemistry කියන්නේ කවුද? එහෙනම් අපි අද එයා ගැන කතා කරමු. ඔහු තමයි ප්‍රංශ ජාතික ඇන්ටෝනි ලෝරන්ට් ලැවෝසියර්. ඇන්ටෝනි උපත ලබන්නේ 1743 අගෝස්තු මාසේ 26 වෙනිදා ප්‍රංශයේ පැරිස් වලදී. ඔහු ප්‍රංශයේ ඉහළ පැලැන්තික කෙනෙක්, හරිම වංශවත් පවුලක කෙනෙක්. ඔහු කුඩා කාලයේ ඉඳලම රසායනික විද්‍යාවට බොහොම කැමැත්තක්, ආසාවක් දක්වුවා. ජයග්‍රහණයට මෙන්ම පරාජයටත් මුල වෙන්නේ ආසාවනේ නේද? දවසක් ගෙදර උණුසුම් කරන්ට පත්තු කරපු දර පෝරණුව දිහා ඔහු බලාගෙන සිටියා. ඔහු දුටුවා දර පිලිසලා අලු හැදෙන විදිහ. ඔහු කල්පනා කළා කොහොමද දර පිච්චිලා අලු බවට පත් වෙන්නේ කියලා. විටින් විට ඔහුගේ මව දර පෝරණුවට පිබිනවා. එවිට දර ඇවිලෙන එක ක්‍රමවත් වෙනවා, වේගවත් වෙනවා. ඉතින් ඔහුත් ඒ කරලා බලනවා. පසුව ඔහු දර පෝරණුව පියනෙන් වහලා දැම්මා. එවිට දර ඇවිලෙන එක අඩු වුණා. ඉතින් ඔහු හිතනවා දර ඇවිලීම සඳහා වාතයෙන් මොන හරි දෙයක් එකතු වෙනවා කියලා. මිනිසුන් හුස්ම ගන්නවා වගේම දර ඇවිලීම සඳහාත් වාතයෙන් යම් කිසි දෙයක් එකතු වෙනවා කියලා එයා කල්පනා කළා. ක්‍රමක්‍රමයෙන් රසායන විද්‍යාව කෙරෙහි කුතුහලය වැඩි වුණා. ඉතින් ඔහු තවදුරටත් පර්යේෂණ සිදු කළා. එහිදී ඔහු කලේ ලෝහ කැබැල්ලක් අරගෙන එහි බර මැටුණා. අනතුරුව ඔහු එය සංවෘත භාජනයක තබා රත් කළා. පසුව ඔහු නැවත එහි බර මැන්නා. ඔහු දැක්ක දේ තමයි එම ලෝහ කැබැල්ලේ බර වැඩි වෙලා තියෙන බව. ඉතින් ඔහු තීරණය කරනවා දහනය වීමේදී වායු ගෝලයෙන් යම් කිසි දෙයක් ලබා ගන්නවා කියලා. ඉතින් වායු ගෝලයේ එම වායු වර්ගය ඔහු ඔක්සිජන් කියලා නම් කළා. ඔන්න ඔය විදිහට තමයි මූලද්‍රව්‍ය වල නාමකරණය පටන් ගන්නෙ. ඉතින් රසායන විද්‍යාවට කළ පළවෙනිම මෙහෙවර තමයි නාමකරණය පටන් ගැනීම. ඔයාලා දන්නවද අතීතයේදී ගිනි ගැනීම ගැන තිබුණ වෙනම තියරි එකක්. ඒකට කියන්නේ ෆ්ලොජිස්ටන් තියරි කියලා. ඒ කාලේ ගින්දර විස්තර කරලා දුන්නේ කොහොමද දන්නවද? ගිනි ගන්න ද්‍රව්‍ය වල අඩංගු වෙනවලු එලිමන්ට් එක ෆ්ලොජිස්ටන් කියලා. ගිනි ගන්නවා කියන්නේ ඔය ෆ්ලොජිස්ටන් කියන ද්‍රව්‍ය විසිරලා නිදහස් වෙලා යන එකටලු. ඉතින් ලැවෝසියගේ මේ නියමයක් සමගම ෆ්ලොජිස්ටන් තියරි එක බිඳ වැටුණා. තවත් වැරදි දෙයක් අතීතයේදී මිනිසුන් හිතාගෙන හිටියා. ඒ තමයි ජලයේ මූලද්‍රව්‍යයක් කියලා. නමුත් ලැවෝසිය පැහැදිලි කරලා දුන්නා ජලය කියන්නේ සංයෝගයක් කියලා. ලැවෝසිය විසින් සොයාගත්ත තවත් දෙයක් තමයි මූලද්‍රව්‍ය වර්ගීකරණය. ඔහු මූලද්‍රව්‍ය වර්ග 4කට බෙදුවා. ඒ තමයි වායු වර්ග, ලෝහ, ලෝහ නොවන ද්‍රව්‍ය සහ පස් වර්ග ලෙස. මෙන්න මේක තමයි ලැවෝසිය විසින් සාදන ලද ආවර්තිතා වගුව. ප්‍රථම ආවර්තිතා වගුව. ලැවෝසිය විසින් සොයාගත්ත විශිෂ්ටතම නියමය තමයි ස්කන්ධ සංස්කෘති නියමය. මෙහිදී ඔහු පෙන්වා දුන්නේ ප්‍රතික්‍රියාවකදී ද්‍රව්‍යවල හැඩය හෝ ස්වභාවය වෙනස් වුණත් එහි මුළු බර ස්කන්ධය වෙනස් නොවන බවයි. සරලවම කිව්වොත් ප්‍රතික්‍රියකවල ස්කන්ධය ප්‍රතිඵලවල ස්කන්ධයට සමාන බවයි. මේ තියෙන්නේ ලැවෝසිය විසින් සොයාගත්ත රසායනික විද්‍යා තොරතුරු ටිකක්. ඇන්ටෝනියෝ ලැවෝසිය කියන්නේ ප්‍රංශයේ ඉතාමත් ඉහළ පැලැන්තියක කෙනෙක්. එයාගේ තාත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. ලැවෝසියගේ වයස අවුරුදු 5ේදී එයාගේ මව නැති වෙනවා. ලැවෝසිය තාරකා විද්‍යාව, රසායනික විද්‍යාව, උද්භිද විද්‍යාව සහ ගණිතය ඉතා ඉහළින් ඉගෙන ගත්තා. ඒ විතරක් නෙවෙයි, එයා නීතියත් ඉතා ඉහළින් ඉගෙන ගත්ත කෙනෙක්. ඔහු තවත් දෙයක් කරා. ඒ තමයි නාගරික වීදි ආලෝකකරණයේ ගැටලු කියලා පොතක් ඔහු නිර්මාණය කළා.
එම පොත කෙරෙහි ප්‍රංශයේ රජතුමාගේ අවධානය පවා ලැබුණු අතර ඒ සඳහා ඔහුට සම්පදක්කමක්ද හිමි වුණා. තව දෙයක් කියන්නම්. ඔහු ප්‍රංශයේ භූවිද්‍යාත්මක සිතියම නිර්මාණය කිරීම සඳහා දායකත්වය ලබා දීලා තිබෙනවා. මානව ශෝෂණය සම්බන්ධ පරීක්ෂණ රසකුත් ඔහු කළා. මේ තියෙන්නේ එහි පින්තූරයක්. 1971 දී ඔහු මාරි ඈන් කියන මෙන්න මේ කාන්තාවට සමග විවාහ වුණා. කොහොම වුණත් මේ විශිෂ්ටයාට වැඩි කල ජීවත් වෙන්න හම්බ වුණේ නැහැ. 1794 මයි 8 වෙනි දින ප්‍රංශ විප්ලව සමයේදී නීතිය මගින් ඔහුව වර්ධකරකු කර හිස ගසා දමා ඝාතනය කරනු ලබනවා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 50ක් පමණයි. වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් සුබ දවසක්. නැවත හමු වෙමු.